මේ ෆොටෝ එක මම ගන්නේ මගේ ජීවිතේ පළවෙනි පාරට දවස් 30කට ආසන්න කාලයක් හොඳ ලිංගික පිනයක් සෙක්ෂුවල් ඩිසිප්ලින් එකක් තියාගෙන සීම රිටෙන්ෂන් කරලා එතකොට මේ දේ කරපු නිසා තව මගේ ලයිෆ් එක අනිත් ඒරියාසුත් ඉම්ප්‍රූව් වුණා. මගේ ඩයට් එක හොඳ වුණා. සීනි කෑම ජංක් ෆුඩ් කන එක අඩු වුණා. හොඳට එක්සර්සයිස් කරා. එතකොට මම ඉස්කෝලේ යන කාලේ මම හොඳට ඒ පාඩම් වැඩ කරා. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ දින 30ක ඉතාම හොඳ සෙක්ෂුවල් ඩිසිප්ලින් එකක් තියාගත්ත පාර. මේ තියන්නේ ෆොටෝ එක. දින 30කට ආසන්න කාලයකට පස්සේ ගත්ත ෆොටෝ එක. මේ ෆොටෝ එක බලන්න මේ ඉන්නේ ඊට කලින් මම හිටපු විදිහ. මගේ මූුණ ගොඩක් ඔයිලි පිම්පල්ස්. එතකොට මම දවසකට දෙතුන් වතාවක් ඕන් වීඩියෝස් බලන මාස්ට බේට් කරන කිසිම විනයක් නැහැ. ලිංගික විනයක් කියල එකක් නැහැ. නිතරම අර ඒ මොහොතේ සතුට මත දේවල් කරා. එතකොට මේ ඉන්න මම ඊට දවස් 30කට විතර කලින් හිටපු විදිය. එතකොට මේ තමයි මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම මේ සෙක්ෂුවල් ඩිසිප්ලින් එක හදාගන්න එකෙන් පිරිමියෙක්ට ලබාගත හැකි විනය මේ හරියට සුපර් පවර් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? ඔයා මේ සෙක්ෂුවල් ඩිසිප්ලින් එක හදාගන්න එක ඔයාගේ ලයිෆ් එකේ අනිත් ඒරියාස් වලට මාර විදියට බලපාන. මොකද ඔයා කන්ට්‍රෝල් කරන්නේ මේ ලේසියෙන් කාටවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩිසාය එකක් නෙවෙයි. සෙක්ෂුවල් ඩිසාය එක. මිනිස් ආශාවන් අතරේ ප්‍රබලතම ආශාව වන්නේ ලිංගික ආශාවය. එහි එම ආශාව මගින් මෙහෙවද්දී මිනිසා තුළ වූ පරිකල්පනය, ධෛර්යය, අධිෂ්ඨාන ශක්තිය යමක් අකණ්ඩව පවත්වාගෙන යාම හා ඔවුන්ගේ නිර්මාණ ශක්තිය කෙරෙහි පෙර නො වූ උනන්දුවක් වර්ධනය වේ. Think and Grow Rich කියන පොතේ තියෙනවා chapter එකක් The Mystery of Sex Transmutation. එතකොට මේ පොත කතා කරනවා මේ ලිංගික ශක්තිය තවත් ශක්තියක් බවට පරිවර්තනය කිරීමෙන් පිරිමියෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ ගැන. මේ දෙන්නේ පොතේ සිංහල පරිවර්ත. මේකේ තියෙන දේවල් ඇසුරෙන් මම ඔයාලට මේ වීඩියෝ එකේදී දේවල් ඉදිරිපත් කරනවා. ඒත් එක්කම The Way of Superior Man මෙන්න මේ පොත ආශ්‍රයෙන් ඔයාලට කරුණු මේ වීඩියෝ එක ඇතුළතදී දැනගන්න ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ දින 60කට ආසන්න කාලයක් සීම රිටෙන්ෂන් කරලා 2024 දී මම ගත්ත ෆොටෝ එක. කලින් හිටියට වඩා 22 23 අවුරුදුකට වඩා මගේ ෆිසිකල් අපියරන්ස් එකේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මේවත් එක්ක මම ගත කරගෙන මේ සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් ජර්නි එකේ ආපු නිසා ලොකු ෆිසිකල් ඉම්ප්‍රූව්මන්ට් එකකුත් මගේ තුල මට බලා ගන්න ලැබුණා. දැන් මම ඔයාලට යෝජනා කරනවා පොඩ්ඩක් සංසුන් වෙන්න. ඊළඟට බලන්නේ මොකක්ද? හොයන එක නතර කරන්න. ඔයාලට ලොකු වටිනාකමක් මම ඉදිරිපත් කරනවා. අවුරුදු ගානක් තිස්සේ මගේ තිබුණ සෙවීම මේ සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම මොනවද ඉගෙන ගත්තේ, මට හම්බුණ රිසෝසස් මොනවද? මේ සියලු දේවල් මම ඔබට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. පිරිමියෙක්ටයි ලිංගික විනයක් වැදගත් වෙන්නේ. එතකොට මේ සෙක්ස් ට්‍රාන්ස්මියුටේෂන්, මේ සෙක්ස් එනර්ජි එකෙන් කොහොමද එදිනෙදා ජීවිතයේ අරමුණු වලට මේ එනර්ජි එක පාවිච්චි කරන්නේ කොහොමද? මොනවද ඊට අදාළ ක්‍රමවේද? දැන් මේ සෙක්ස් ට්‍රාන්ස්මියුටේෂන් ගැන YouTube එකේ මුලින්ම හොයාගත්තේ මම 2021 22 විතර ඇති. එතකොට මම දැනගත්තා මේ Think and Grow Rich පොත ගැන. මට උමනාව තිබ්බේ මේකේ සිංහල පොත හොයාගෙන මේ කොටස කියවන්න. මොකද ඉංග්‍රීසි වලින් තේරුම් ගන්න ඒ කාලේ මට අමාරුයි. එතකොට මම ඒකේ පොතක් හොයාගත්තා. මේ තියෙන්නේ මම හොයාගත්ත පොත. මේක හොයාගත්තේ අපේ ටවුන් එකේ බුක් ෂොප් හැම එකකම හොයලා මෙන්න මෙතන පොඩි ඉරිච්ච අන්තිම පොතක් තමයි හම්බුනේ. ඩිස්කවුන්ට් එකක් දාලා මට දුන්නා. ඊට පස්සේ මම මේකේ මේ ලිංගික තත්ත්වානන්තකරණය කියන කොටස කියවුවා. මට මොකුත් තේරුන්නේ නැහැ. සහ මේක කරන්නේ කොහොමද අවබෝධයක් ලැබුණේ නැහැ. ඉතින් ඔහොම ආවා. ඒත් එක්කම තවත් සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් හොයාගන්න ලැබුණා. මේ තියෙන ඔරිජිනල් බුක් එක. එතකොට මේ ලිංගික ශක්තිය තවත් එකක් බවට පරිවර්තනය කරන්න ඕන. මේකෙන් ඔයාලට ගෝල්ස් ඇචීව් කරන්න පුළුවන් මේ දේවල්. හරි. ඔව් පුළුවන් ඇති. සහ මේක කොහොමද කරන්න කියන ප්‍රශ්නය මට ගොඩක් කාලයක් තිස්සේ තිබුණා. එතකොට මේ වෙද්දී මම යම් කිසි ක්‍රමවේද හොයාගෙන තියෙනවා කොහොමද මේ සෙක්ෂුවල් එනර්ජි එක පාවිච්චි කරන්නේ තමන්ගේ ගෝල්ස් වලට, තමන්ගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට මේ එනර්ජි එක පාවිච්චි කරලා ලොකු ඩ්‍රයිව් එකක්, ලොකු ෆෝස් එකක් ලබා ගන්න කොහොමද මේ දේවල්
මේ වෙද්දි මම හොයාගෙන තියෙනවා. ඔයාට ඒවා ඉදිරියේදී දැනගන්න ලැබෙනවා. එතකොට මම ප්‍රමෝට් කරන්නේ healthy sex and creative work. ඔය දෙක තමයි මම මේ වෙද්දි ප්‍රමෝට් කරන්නේ. porn and masturbation අසභ්‍ය වීඩියෝ දර්ශන සහ සංවින්දනය කියන දේවල් මම ප්‍රමෝට් කරන්නේ නැහැ. එතකොට healthy sex and creative work තමයි මම ප්‍රමෝට් කරන්නේ. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මේ සෙක්ස් කියන්නේ වැරද්දක්, මේක වැරදි දෙයක්, මෙයා කියන්නේ මේවා ඔක්කොම වැරදි දේවල්. නැහැ නෑ, එහෙම දෙයක් නෙවෙයි. මම සංවේදනය කරන්න උත්සාහ කරන්නේ. මම සංවේදනය කරන්නේ healthy sex and creative work මේ දෙක ගැන තමයි මම කතා කරන්නේ. ඒ වගේම දැන් මම මෙතනදි ඉදිරිපත් කරන දැනුම මේ මොහොතේදී මම දන්න දැනුම සහ මට හම්බෙලා තියෙන රිසෝර්සස් එක්ක මම හරි කියලා මේ දේ හොඳ දෙයක් කියලා මම හිතන් ඉන්න දැනුම. එතකොට අපි මේ ඉන්න යුගයත් එක්ක අපිට වේගෙන් තොරතුරු වෙනවා. ඉදිරියේදී මට හම්බෙන රිසෝර්සස් ගැන මම දන්නේ නැහැ. ඒවත් එක්ක මගේ දැනුම මම අද හරි කියලා හිතන් ඉන්න දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මම ඉදිරිපත් කරන දේවල් හෙට වෙනස් වෙන්න පුළුවන්, මාසයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අහන් ඉන්න උඹ මොලේ පාවිච්චි කරන්න ඕන. හරි කියව් සැඩිං මේක තමයි ඇත්ත. නෑ මමවත් මේ කිසි දෙයක් හිස්මුදුනින් පිළිගන්නේ නැහැ. ඔයාගේ මනසින් තර්ක කරන්න, ඔයාගේ ඕන් රිසර්ච් එකක් කරන්න. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් මම ඉදිරිපත් කරන මේ දැනුම හොයලා බලලා තමන්ට ගැලපෙන දේවල් තමන්ගේ ජීවිතයට, තමන්ගේ සාර්ථකත්වයට, තමන්ගේ විනයට, තමන්ගේ ධනයට මේ දේවල් වලට උදව් වෙන දැනුමක් තියෙනවා නම් තමන්ගේ ජීවිතයට යොදා ගන්න පුළුවන්. නැතුව මේ කියන කිසිම දෙයක් මේක තමයි ඇත්ත, මේක තමයි පිළිගත යුතු දේ කියලා නෙවෙයි මම ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. right boys, අපි මුලින්ම කතා කරමු මේ සෙක්ස් කියන එක. ඇයි මෙච්චර පවර්ෆුල් වෙන්නේ? මේකේ මොකක්ද තියෙන බලය? මේකට මම පාවිච්චි කරනවා Think and Grow Rich පොතේ සිංහල පරිවර්තනය. මේ පොත ඔයා කියවන්න කැමති නම් පළල ලින්ක් එකක් දාලා තියෙනවා අපේ lionrich.lk වෙබ්සයිට් එකෙන්. ඔයාලට ගෙදරටම මේ පොත ගෙන්න ගන්න පුළුවන්. මේ පොත ඉදිරිපත් කරනවා මිනිස් සිතේ උත්තේජකයන් 10ක් තියෙනවා. විවිධ උත්තේජකයන්ට මිනිස් සිත දැඩි ප්‍රතිචාරයක් දක්වන අතර එමගින් මිනිස් සිතේ කම්පනය, උද්‍යෝගය, නිර්මාණාත්මක පරිකල්පනය, අරමුණක් සහිත ආශාවන් ආදී වශයෙන් ඉහළ යාමක් සිදුවේ. පහදින් දැක්වෙන්නේ මිනිස් සිතේ නිදහසේ ප්‍රතිචාර දක්වන උත්තේජකයන් 10කි. බලන්න මිනිස් සිත ප්‍රතිචාර දක්වන දේවල් 10ක් දක්වලා තියෙනවා. බලන්න මේ 10න් උඩින්ම තියෙන්නේ මොකක්ද? ලිංගික හැඟීම් ප්‍රකාශනයට ඇති ආශාව. මේ අනිත් ආදරය, කීර්තිය, බලය, සංගීතය, මිත්‍රත්වය මේ හැම දෙයකටම වඩා උඩින් තියෙන්නේ මොකක්ද? ලිංගික හැඟීම් ප්‍රකාශනයට ඇති ආශාව. එතකොට ඔයා මේ ගනුදෙනු කරන්න යන්නේ මේ වගේ ප්‍රබල ආශාවක් එක්ක. මේක සම්බන්ධයෙන් විනයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට. එතකොට අනිත් ඒවා කොච්චර පහසු වේවිද කියලා තේරෙනවද? එතකොට ඒකයි මම මේ ලිංගික විනයක්, සෙක්ෂුවල් ඩිසිප්ලින් එකක් පිරිමියෙකුට තියෙන්න ඕන. ඒකෙන් ඔබේ ජීවිතේ පහසු කරනවා කියලා යෝජනා කරන්නේ මේ නිසා. එතකොට මේ පොත ලියන නැපෝලියන් හිල් අපිට කියනවා උසස් ජයග්‍රහණයන් හිමි කරගත් පිරිමින් සම්බන්ධයෙන් කළ විද්‍යාත්මක අධ්‍යයනයකින් පහත් සඳහන් වැදගත් සත්‍යයන් එළිදරව් වී ඇත. පළවෙනි එක, ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලද පුද්ගලයන් සෑම විටම දැඩි ලිංගික ස්වභාවයක් පෙන්නුම් කෙරේ. එම පුද්ගලයා තම ලිංගිකත්වය අන් දෙයකට පරිවර්තනය කිරීමේ කලාවද හදාරා තිබේ. ඕක තමයි මම කාලයක් තිස්සේ හොයපු දේ. මේ වෙද්දි මම ක්‍රම කිහිපයක් හොයාගෙන තියෙනවා ඉදිරියේදී ඉදිරිපත් කරන්න. දෙවෙනි එක, විශාල ධනයක් රැස් කළ පුද්ගලයන් හා සාහිත්‍ය, චිත්‍ර කලාව, කර්මාන්ත, ගෘහ නිර්මාණ ශිල්පය හා වෘත්තීහි ශ්‍රේෂ්ඨ පිළිගැනුමකට පත් සෑම පුද්ගලයකුම පාහේ කතුන් විසින් කදිම පෙළඹවීමකට ලක් කළ අය වෙති. ඒ කියන්නේ ස්ත්‍රියකකින් පෙළඹීමට ලක් වූ අය. දැන් ඔයා හිතන් ඉන්නවා නම් ඔයා ස්ත්‍රියකින්, ගර්ල්ස්ලාගෙන්, ගැහැණු අයකින් පෙළඹීමකට ලක් වෙන්නේ නැහැ. මම මේ කිසි දෙයක් කරන්නේ ගැහැණු අය වෙනුවෙන් නෙවෙයි. එහෙම කරන්න අවශ්‍ය නැහැ. මං හිතනවා ඒක අපේ නේචර් එකට අපි පිටින් යන දෙයක්ද කියලා. මොකද අපේ නේචර් එක ඒක. දැන් පොඩි උදාහරණයක් ගත්තොත්, එක මගේ පොඩි උදාහරණයක් ගත්තොත්, ජිම් එකේ ගැහැණු ළමයි වැඩිපුර ඉන්න වෙලාවකට මම සෙල්ලම් කරන වේට් ප්‍රමාණය වැඩි. මට හොඳ එනර්ජි එකක් තියෙනවා. මොකද ඒ ගැහැණු ළමයි වටේ ඉද්දි අපේ ටෙස්ටෝස්ටෙරෝන් ස්පයික් එකක් තියෙනවා. කියනවා 130ක වගේ ස්පයික් එකක් බලා ගන්න පුළුවන් කියලා. එතකොට මේ දේවල් එක්ක මේ ගැහැණු අය වෙනුවෙන් නෙවෙයි
අපි මේ දේවල් කරන්න ඕ හරි 100ක් එහෙම නොවෙන්න පුළුවන් හැබැයි අනිවාර්යෙන් මේ ඩීප් ඩිසා එකක් තියෙනවා ස්ත්‍රියකගෙන් අපි මේ දේවල් සඳහා ඉන්ෆ්ලුවන්ස් වෙනවා කියන එක that's our nature so ඒ ගැන වැරද්දක් හිතන්න අවශ්‍ය නැහැ දැන් කතා කරමු the way of the superior man පොත මොකක්ද අපිට ඉදිරිපත් කරන්නේ එතකොට මේකේ තියෙන පැරග්‍රාෆ් එකක් මම පොඩ්ඩක් ෂෝට් කරලා අරන් තියෙනවා ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න මම දැන් ඒක ඔයාලට ඉදිරිපත් කරන්න the purpose of sexual desire is creation මේ sexual desire එකේ purpose එක මොකක්ද creation නිර්මාණ reproduction is the biological aspect of creation දැන් අපි දන්නවනේ හරි මේ sexual desire එක තියෙන reproduction ප්‍රජනනය සඳහා අපේ ඊළඟ පරම්පරාව බිහි කිරීමට එතකොට reproduction කියන්නේ මේ creation කියන main purpose එකේ biological aspect එක ජීව විද්‍යාත්මක අරමුණ එතකොට මේ sexual desire එක මේ sexual energy එක මොකේටද අපිට equal කරන්න පුළුවන් සමාන කරන්න පුළුවන් creation නිර්මාණය ඔන්න දැන් ඔයාට හොඳ අවබෝධයක් එන්න පටන් ගන්නවා මේ sexual energy එක waste කරන්නේ නැතුව දවසට 3-4 පාරක් masturbate කරලා සංවින්දනය කරලා තමන්ගේ තියෙන මේ creative energy එක waste කරගන්න නැතුව කොහොමද නව නිපයුමක් අරමුණක් වෙනුවෙන් විෂයක් ඉගෙන ගන්න සංගීතයක් මේ දේවල් වෙනුවෙන් මේ ශක්තිය පාවිච්චි කරන්නේ කොහොමද අපි හිමින් හිමින් කතා කරගෙන යමු a man has much more to give to the world than children මිනිහෙකුට මේ ලෝකෙට දරුවන්ට වඩා දෙයක් දීපට තියෙනවා දරුවන් පමණක් නෙවෙයි ඊට වඩා නිර්මාණයක් පිරිමියෙක් මේ ලෝකෙට දිය යුතුයි sexual energy fuels a man's drive to build achieve and express his purpose එතකොට මේ sexual energy එක පණ ගන්නවා මිනිහෙක්ගේ දේවල් හදන්න දේවල් achieve කරන්න ඔහුගේ අරමුණ ලෝකෙට පෙන්වන්න තියෙන හැකියාව මේ sexual energy එකෙන් fuel කරනවා පණ ගන්නවා women don't just inspire reproduction they inspire action creativity and growth එතකොට ගැහැණු අය women inspire කරන්නේ reproduction විතරක් නෙවෙයි එයාලා හේතු වෙනවා පිරිමියෙක්ගේ actions ගන්න තියෙන හැකියාව creativity නිර්මාණශීලීත්වය සහ වර්ධනය වැඩි කරන්න ස්ත්‍රියක් හේතු වෙනවා when a man channels his desire instead of wasting it දැන් ඔයා ගොඩක් පුරුදු වෙලා ඇති masturbate කරන්න ෆෝන් බලනවා masturbate කරනවා මේ sexual energy එක ඔයා බලන්න පාවිච්චි කරන්නේ හරිම cheap විදියකට හැමදාම තව දෙන්නෙක් ලිංගිකව එකතු කරනවා බලාගෙන ඔයාගේ මේ creative energy එක ඔයාගේ අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න තියෙන drive එක නාස්ති කරගන්නවා එතකොට මම මෙතනදී කතා කරන්නේ excessive masturbation excessive ejaculation ඒ කියන්නේ ඕනාවට වඩා කරන සංවින්දනය නැත්නම් ejaculation ශුක්‍රාණු පිට කිරීම ගැන ඔයා මේක කරන්නේ සතියකට පාරක් නම් මාසයකට පාරක් නම් healthy විදියකට නම් ඔයාට මේ සම්බන්ධයෙන් addiction එකක් නැත්තම් ඒක ගැටලුවක් නැහැ ඔයාගේ තේරීමක් ඒක ඒ නිසා මම ඒකට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නැහැ ඔයා කැමති නම් මේ ඉදිරිපත් කරන දැනුමත් එක්ක ඔයා කැමති නම් මේක ටෙස්ට් කරලා බලන්න අන්න ඔයාට පුළුවන් අර දින 30ක් මම try කරලා බලනවා 60ක් 90ක් උත්සාහ කරලා තමන්ගේ ක්‍රමයක් නිර්මාණය කරගන්න when a man channels his desire instead of wasting it it becomes the force behind his mission and his impact on the world එතකොට මේ එනර්ජි එක වේස්ට් කරන්නේ නැතුව හරියට channel කරගත්තොත් අන්න ඒක හේතුවක් වෙනවා ඔහු මිනිසා මේ ලෝකයේ ඇති කරන ඉම්පැක්ට් එක බලපෑම යහපත් බලපෑමක් ඇති කරන්න අන්න එනර්ජි එක හරියට channel කරන එක හේතුවක් වෙනවා එතකොට මේ sexual desire එකේ purpose එක මොකක්ද creation නිර්මාණය අලුත් දේවල් මේ ලෝකෙට දෙන එක ඒක තමන්ගේ ළමයෙක් වෙන්න පුළුවන් අලුත් creation එකක් ඒක අලුත් නිපයුමක් වෙන්න පුළුවන් මේ ලෝකේ තියෙන ප්‍රශ්නකට විසඳුමක් වෙන්න පුළුවන් creation තමයි මේ sexual desire එකේ purpose එක දැන් අපි කතා කරමු මේ masturbate and sex intercourse මේ දෙක අතර වෙනස මොකක්ද දැන් ඔයා ඉන්නේ relationship එක නෙවෙයි නම් ඔයාට ගොඩාක් දුරට තියෙන option එක තමයි masturbation සංවින්දනය පොඩ්ඩක් කතා කරලා බලමු සංවින්දනය මේ intercourse එකේ sex වලින් වෙනස් වෙන්නේ කොහොමද හොඳයිද නරකයිද පොඩි කරුණු ප්‍රමාණයක් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් ඔයාට තීරණය කරන්න පුළුවන් ඊට පස්සේ එතකොට අපි මේ දෙක කම්පෙයාර් කරන්න මේ prolactin ඕගසම් එකෙන් පස්සේ prolactin කොහොමද රිලීස් වෙන්නේ කියන එක මත අපි මේක කම්පෙයාර් කරනවා මොකද මේ prolactin වලින්
ඕගසම් එකෙන් පස්සේ සුරතාන්තයකට පස්සේ ඒ සෙක්ෂුවල් ඩිසායක පොඩක් අඩු කරන එක හරිද සෙක්ස් කර ඊට පසේ ඩිසායක අඩු කරන එක ප්‍රෝලෙක්ටිං ොලින් කරනවා එතකොට සෙක්ස්ෝලින් දෙන සටිස්ෆක්ෂන් එක වැඩි කරන ප්‍රෝලෙක්ටිං ොරි ඒවගේම රිකවරි ටයිම් එක දැ එක පාරක් කරට පසේ රිකවරි ටයිම් එක වැඩි කරලා දෙනවා ප්‍රෝලෙක්ටින් ගොඩක් ප්‍රලිස්සනවා කියන්නේ ඔන්න ඔය තුන සිද්ධ වෙනවා දැම මාස්ටබේෂන් නොලදී ඔන්න මං ග්‍රාෆ් එක දාන්නම් මාස්ටබේෂන් තරු ඔයා යන ඕගසම් එකකදී ප්‍රලිස් වෙන ප්‍රෝලෙක්ටින් ප්‍රමාණය ඉන්ටකෝස් එකකට වඩා අඩුයි මේ නිසා වාට දැනට සටිස්ෆක්ෂන් එක අඩු ඇන් රිකවරි ටයිම් එක වා ටංකාල රිකවේන රිකවරි ටයිම් එක ඇන් වාගේ අර තිබුණ ඩිසායක සෙක්ෂුවල් ඩිසායක අඩු වෙන්නෙත් නැහැ මොකක් දෙතකොට වෙන්නේ මේ මාස්ටබේෂන් එක නැවත නැවත රිපීට් වෙන්න පුළුවන් මොකදවා සැටිස්වයි වෙනවා අඩු අන්න තෝඩේ මාස්ටබේෂන් කියන හැබිට් එකක් වෙන්න පුළුවන් දවසට දෙතුන් වතාවක් කරොත් මොකද වෙන්න අන්නවාගේ අර තියෙන එනර්ජයක අඩු වෙනවා දෙවල් හබාගෙන යන්න තින ඩිසාය අඩුවෙන වගේ ඩෝකම රිවෝඩ් සිිටම් කවල්ලන්න පුළුවන් එක ෆෝන් එක කරනවන ෆෝන් ගැන අපි වෙනම කතා කරලා තිනවා සහ ඕන් ඩික්ෂන් එක නවත්තගන්න කොහොමති කියලා පෙනම අපි ප්‍රෝග්‍රම් එකක් ඉතිරිපත් කරලා තියෙනවා ඒ ප්‍රශ්නයට විසඳ ගන්න ඒකවාට බලන්න පුළුව එතකොට රියල් ඉන්ටකෝස් එකකද සෙක්සෝලදී ප්‍රෝලෙක්ටින් ඉන්ක්‍රීස් එක වැඩි එනිසා රිකවරි ටයිම් එක වැඩි එක පාරක් ඉවරුණාට පස්සේ වාඩ රිකවෙන්ඩ වෙලාවක් යනවා සටිස්ෆක්ෂන් එක වැඩි තෘප්තිමත් ඒවගේම ඉන්ටකෝසකින් පස්සේ වගේ සෙක්ෂුවල් ඩිසායක අන්න අඩු වෙලා යනවා ඒක පොඩ්ඩක් සමබර වෙලා යනවා එනිසා ඒක නැවත නැවත ගොඩක් රිපීටෙන් තියෙන චාන්සක අඩුයි අන්න එතකොට තමයි බැලන්ස එකක් නැ මේක තමයි වෙනස් මාස්ටබේෂන් ඇඩික්ටව රිපීට් වෙන්න පුළුවන් මේ ප්‍රෝලෙක්ටින් ප්‍රමාණය අඩු නිසාවා නිතර තේරුමක් පර්පස් එකක් නැතුව මේදේ කරන්න යමුෙන්ට පුළුවන් එතකොට ඔන්න ඩල් ලයි් එකක් තමයි වට හම්බේ සෙක්ස් එහෙම නැහැ ඒක හෙල්ද එක තමා ස්වභාවික මැකනිසම් එක ඒක ඇති ඒ වගේ දෙයක් බලාගන්න ලැබෙන්න හැ එතකොට සෙක්ස්ොලිදී ස්කින්ට ස්කින්වා තව කෙනෙක් එක්ක එකට ගැටීමක් සිද්ධවෙන් එතකොට හම්බෙන බෙනිෆිටස් වැඩි තුන් මෙතන තිනවා ඉමෝෂනල් බොන්්ඩ එකක් මේ දේවල් එක මේක තමයි හෙල්දි වර්ෂන් එක මාස්ටබේෂන් ඔන්න පොඩක් රිපීට් වෙන්න බලනවා වැඩි ඕක තමයි වෙනස ඇන්වා පෝඩ් එක කරනවා නම් මාස්ටබේෂන් ඒක ගොඩක් හාම්ෆුල් ගොඩක් නෙගටව දේවලට සිද්ධ වෙන්න පුළුවන් ඒ ගැන කතා කරලා තින අපි වීඩියෝසල ඇන්න අප නෝපෝනේෂන් එකේද අපි කතා කරලා තියෙන එකෙන් ගැලවෙන්න කොහොමද කියලා ඒ දේවලට බලන්න පුළුවන් දැන් අපි කතා කරමු හොඳ ලිංගික විනයක් සෙක්ෂුවල් ඩිසිපලින් එකක් තියෙන පිරිමියෙක්ට ලැබෙන වාසි තුනක් එතකොට පලවෙනිම වාසේ සෙල්ෆ් කන්ට්‍රෝල් කොහොම දෙක වෙන්නේ හරිම සරලයි දැන්වා මේ කන්ට්‍රෝල් කරන්න මොකක්ද ඔයාළඟ තියෙන ග්‍රේටස්ට් ඩිසායක ඔයාළඟ තියෙන ප්‍රබලතම ආශාව කන්ට්‍රෝල් කරන ඔයාට ලයිෆ් එකේන අනිත් දේවල් මොනවද ලේසි දෙයක් වෙනවා නේද ඔයාගේ තියෙන සෙක්ෂුවල් ඩිසායකවට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක චැනල් කරන්න පුළුවන්න ලයිෆ් එකේන අනිත් දේවල් ලේසි දේවල් බවට පත්වෙනවා සෙල්ෆ් කන්ට්‍රෝල් එකින් වැඩි මනුස්සෙක් බවට පත්වෙනවා ලයිෆ් එකේ තමන්ගේ ගෝල් සචව කරන්න තමන්ගේ විනය පවත්තා ගන්න තමන්ගේ සම්බන්ධතාවල තමන්ගේ හෙල්ත එක තමන්ගේ ස්පිරිචුවල් ජර්නය එක මේ හැම දේකටම මේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක වැදගත් වෙන මොකද ඔවයාගේ සෙක්ෂුවල් ඩිසායක කන්ට්‍රෝල් කරනවන මැනේජ් කරනවන අනිත් දේවලීට වඩා සරල දේවල් බවට පත්වෙනවා එනිසා පිරිමියෙක්ට කොල්ලෙක්ට හදාගන්න පුළුවන් නම් ලයිෆ් එක අනිත් දේවල්වලට මේක ගොඩක් බලපානවා ඔන්න බොයි සුඹල එක ගනම් මේකත් එක්ක සෙල්ෆ් කන්ට්‍රෝල් එක හදාගන්න කැමතිීම මේක උත්සාහ කරන්න දිනතිහක් හැටක් අනුවක් උත්සාහ කරලා බලන්න එතනින්ගේ හාට දේවල් ඊට පස්සේ තීරණය කරන්න මුලින්ම කරලා බලන්න මේ විනයක් පවත්තාගෙන යන්න උත්සාහ කරන්න කමෙන්ට් එකක් දාන්න ඩිසිප්ලින් is my power කමෙන්ට් එකක් දාන්න ඒත් එක්කම හම්බෙට දෙවෙනි බෙනිෆිට් එක ඩිසාය ආශාව ඔබට හම්බෙනවා හොඳ ඩ්‍රයිවිං ෆෝස් එකක් ඔබ එදිනෙදා අභියෝගයක් එදිනෙදා ජීවිතේ හොඳට අරන් යන්න පුළුවන් ඩ්‍රයිව් එකක් ඔබට හම්බෙන හොඳ ඩිසාය එකක් විභාගයකට පාඩම් කරන එක තමන්ගේ ගෝල් එකට වැඩ කරන එක බිස්සස් එකක් බිල් කරන එක මේ දේවල් කලින්ට වඩා පහසු වෙනවා ද හොඳ ඩිසාය එකක් තියෙනවා දැ හිතන්ට ඔබ මාස්ට බේට් කරාට පස්සේ වගේ සීමන් රිලිස් කරාට පස්සේ බ්‍රේන් එක මොකක්ද තේරුම් ගන්න හරි හරි මෙයා දැන් ප්‍රජනනය රීපොඩියස් කරා දැන් මගේ තියෙන මේන් ටාස්ක එකක් කම්පලීට් අන්න එයා පොඩ්ඩක් කූල් ඩවන් මෝඩ් එකට යනවා නේද
බ්‍රේන් එකේ මේන් ටාස්ක් එකක් තමයි ප්‍රචලනය කරන එක, ආහාර ගන්න එක, පැවැත්ම. මේ දේවල්නේ බ්‍රේන් එකේ ටාගට්ස්. හරි. ඔයා දැන් මේ රීප්‍රොඩක්ෂන් කියන මේන් ගෝල් එකක් ඇචිව් කරා කියලා තමයි ඔයාගේ බ්‍රේන් එක හිතන්නේ ඔයා මේක රිලීස් කරාට පස්සේ. ඊට පස්සේ බ්‍රේන් එක ඔයාට සපෝට් එකක් දෙයිද? හොඳ මොටිවේෂන් එකක්, හොඳ ඩ්‍රයිව් එකකින් මේ වැඩේ කරන්න? නෑ නෑ. එයා රෙස්ට් මෝඩ් එකට යන්නේ. අන්න ඕකයි සිද්ධ වෙන්නේ. ඔයා රෙස්ට් මෝඩ් එකට යන ඔයාගේ අර තියෙන මොටිවේෂන් අඩු වෙලා යනවා. දැන් ඔයා රිලීස් නොකරෙද්දි ඔයා රිටේන් කරගෙන ඉන්නවා නම් මොකද්ද ඔයාගේ බ්‍රේන් එක හිතන්නේ? තාම අපේ මේන් ටාස්ක් එක ඇචීව් කරන්න බැරි වුණා, අපිට රීප්‍රොඩක්ෂන් තාම කරන්න බැරි වුණා. අන්න බ්‍රේන් එක බලන ඔයාගේ ෆුල් කැපැසිටි එකකින් වැඩ කරන්න. එයා ෆුල් පොටෙන්ෂල් එක රීච් කරන්න බලනවා. මොකද තාම නැහැ. අන්න ඔයා වැඩ කරන දේවල් වලට බ්‍රේන් එකෙන් ෆුල් සපෝට් එකක් හම්බ වෙනවා, එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් මේ එක්ස්ට්‍රා ඔයා සතුව තියෙන මේ එනර්ජි එක පාවිච්චි කරලා බලන්න. තුන්වෙනි එක ටිකක් ආස හිතෙන එකක්. more eye contact. මේක මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. දැන් ඉස්සර A level ක්ලාස් යන කාලේ මම සීම රිටෙන්ෂන් කරලා දැන් පාරේ යනවා. දැන් මම අහලත් තියෙනවා මේම eye contact වැඩි වෙනවා. ඒක හේතුවක් වෙන්නත් පුළුවන්. හැබැයි මම එක්ස්පීරියන්ස් කරා eye contact වැඩි. ගෑනු ළමයි එක්ක තියාගන්න eye contact වැඩි. ඒකට එක හේතුවක් I am confident. මොකද දැන් මම මේ sexual desire එක මේ විනයක් පවත්වාගෙන ඉඳලා තියෙනවා. එතකොට මම සතුටින් ඉන්නේ. මට අමුතු ඩ්‍රයිව් එකක් තියෙනවා. ආත්ම විශ්වාසය වැඩි. ඒත් එක්කත් ඒ ඉෆෙක්ට් එකට බලපානවා සහ the eyes are the windows to the souls. එතකොට ඔයාගේ ඇස් දෙක තමයි ඔයාගේ ආත්මයට වින්ඩෝ එක වෙන්නේ. කෙනෙක්ට ඔයාගේ ආත්මය ඇතුළාන්තය දකින්න පුළුවන් ඔයාගේ ඇස් දෙකෙන්. එතකොට ඔයා මේ වගේ පිරිසුදුව මේ වගේ ඩිසිප්ලින් ලයිෆ් එකක් ගත කරද්දී වටේ ඉන්න මිනිස්සුන්ට විශේෂයෙන්ම ගැහණු අයට මේ දේ ෆීල් වෙන්න ඉඩ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට සත්තුන්ගේ නම් අපි කතා කරනවා පෙරමෝන්ස් කියලා තියෙනවා. මිනිස්සුන්ගේ පෙරමෝන් සිස්ටම් එකක් තියෙනවා කියලා සයින්ටිෆිකලි ප්‍රූව් කරලා නැහැ. හැබැයි මොකක් හරි ක්‍රමයකින් මේක දැනෙනවා වෙන්න පුළුවන්. මේකෙන් අපි no prone nation එකෙත් වැඩිදුර කතා කරලා තියෙනවා. ඔයාගේ සෙක්ෂුවල් ඩිසිප්ලින් එක කොහොමද ගෑනු ළමයිට දැනෙන්නේ? ඔන්න කැමැත්තක් තියෙන අය no prone nation එකට සෙට් වෙන්න පුළුවන්. අපි මේ මිෂන් එකත් එක්ක පර්පස් එකත් එක්ක උඹලා සෙට් වෙනවා නම්. රයිට්. ඊළඟට එන ප්‍රශ්නය තමයි කොහොමද මේ සෙක්ෂුවල් එනර්ජි එක ට්‍රාන්ස්මියුට් කරන්නේ? මේ සෙක්ෂුවල් එනර්ජි එක පාවිච්චි කරන්නේ කොහොමද එදිනෙදා දේවල් වලට? දැන් ඔයා ඉන්නේ ඔයාගේ පාර්ට්නර් කෙනෙක් එක්ක නෙවෙයි නෝ, රිලේෂන්ෂිප් එක නෙවෙයි නම් ඉන්නේ. ඔයා ඉන්නේ ඔයාගේ ලයිෆ් එකේ ගෝල්ස් ඇචීව් කරන හાર્ඩ් මූඩ් එක ඉන්න ඕන කාලේ නම් එතකොට ඔයාලට තීරණයක් ගන්න පුළුවන්. හරි, මේ කාල සීමාවෙදී මම මේ සෙක්ෂුවල් ඩිසිප්ලින් එක අරගෙන යනවා. මම මේ දේවල් උත්සාහ කරනවා. ඒකෙන් ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් මම ලබා ගන්නවා. එතකොට මේක ජීවිත කාලයම ඉන්නවා. මගේ දේවල් තීරණය කරන්න අවශ්‍ය නැහැ. මොකද ජීවිතේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ සීසන් එකක් විදියට. මේ සීසන් එකට ඔයා තීරණයක් ගන්නවා. හරි, මම හොඳ ලිංගික විනයක් සෙක්ෂුවල් ඩිසිප්ලින් එකක් මේන්ටේන් කරනවා. ඒ එනර්ජි එක මම පාවිච්චි කරනවා මට දැන් කරන්න ඕන දේවල්. මගේ ලයිෆ් එකේ ෆවුන්ඩේෂන් එක දාගන්න. මේ හැම වෙලේම ෆෝන් බල මාස්ටර්බේට් කර නිකමෙක් වෙනවට වඩා මම තෝරගන්නවා මගේ ලයිෆ් එක ගොඩනගා ගන්න. අන්න එතකොට මේ සෙක්ෂුවල් එනර්ජි එක කොහොමද හරියට channel කරන්නේ? ඕක තමයි මට කාලයක් තිස්සේ තිබුණ ප්‍රශ්නේ. එතකොට මම ක්‍රම 3ක් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. මේ ක්‍රම 3 මම no prone nation එකේ ඉදිරිපත් කරලා තියෙනවා. මොකද එක ක්‍රමයක් ඒක බ්‍රීතිං ටෙක්නික් එකක්. කොහොමද වගේ සෙක්ෂුවල් එනර්ජි එක හරියට channel කරන්නේ බ්‍රීතිං එක්සර්සයිස් එකක්. එතකොට ඒක මම කියලා දීලා තියෙනවා no prone nation එකේ. අවශ්‍යය ඒ දේ ලබා ගන්න. මම ඉදිරිපත් කරන්නේ ඔය ජීවිතේ ඉන්නේ ගෝල් එකට වැඩ කරන කාලයක නම්, තීරණාත්මක කාලයක නම් ඔයාට පුළුවන් මේ ලිංගික විනය පාවිච්චි කරන්න. නැත්නම් ඔයා ඉන්නේ රිලේෂන්ෂිප් එකක නම් ඔයාට පුළුවන් හෙල්දි ඒ සෙක්ෂුවල් බොන්ඩ් එක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් උඹලට මේ දේවල් ගැලපෙනවා නම්, මේ දේවල් ඉගෙන ගන්න කැමති නම් එකතු වෙන්න අපේ channel එකත් එක්ක. subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාලා කියන්න ඔබේ අදහස. ඒ වගේම මම පල්ලෙහෙන් දාලා තියන්නම් අපේ no prone nation WhatsApp channel එක. උඹලා මේ දේවල් එක ගැලපෙනවා නම් එකතු වෙන්න අපේ ශ්‍රී ලංකන් no prone nation එකට. අපි ඉදිරියේදී මේ වගේ තවත් වැඩ කරමු. ඉතින් කමෙන්ට් එකක් දාලා කියන්න ඔබේ අදහස. මට ඔබේ අදහස් ගොඩක් වටිනවා. මම ඔබට යෝජනා කරනවා හොඳ ලිංගික විනයක් තියෙන පිරිමියෙක් බවට පත් වෙන්න. ඉතින් මේක එකපාර වෙන දෙයක් නෙවෙයි. මේක ස්ටෙප් බයි ස්ටෙප් යන ප්‍රොසෙස් එකක්. අද ඉඳන් උත්සාහ කරන්න පටන් ගන්න. මේ දේවල් ගැන හොයන්න පටන් ගන්න. දැන් මම අද ඉදිරිපත් කරපු දැනුමත් එක්ක
තව දේවල් හොයන්න පටන් ගන්නවට ඕන තරම් රිසෝසස් තියෙනවා. ඒතක මු අපේ මිෂන් එකත් එක ගැලපෙනවා නඟට පුළුවන් අපේ නෝපෝන් නේෂන් එකට සම්බන්ධයෙන් පෝන් මේ ජීවිතෙන් අයින් කරන්න ඕන සියලු ආයුධ සපයලා තියෙනවා. දින 30ක විද්‍යාත්මක පුහුණුවක් මංබට ලෑස්සි කරලා තියෙනවා. දවසෙන් දවස ගයිඩන්ස් එක පවා හම්බෙන සම්පූර්ණ විද්‍යාත්මකව මේක හරියට පැහැදිලි කරලා මේ බිග් පික්චර් එක උඹට කියලා දීලා හැම දෙයක්ම ඇතුළත් ප්‍රී රෙකෝඩඩ් විදිහට මේ දැනුම මං ඉදිරිපත් කරලා තියෙනවා. ලින්ක් එකට යන්න දාලා තියෙන ෆ්‍රී වීඩියෝස් ටික බලන්න. ප්‍රෝග්‍රෑම් එක ඇතුළට එන්න මේ ප්‍රශ්නය ඔයාට විසඳ ගන්න පුළුවන්.